Chat and Sing with Abita. ඔබ මේනකොට දන්නවා Chat and Sing with Abita මේ වැඩසටහන වෙන් කළා තියෙන්නේ ආධුනික ගීත ගායනා කරන ගායක ගායිකාවන්ට. අවංක මේ වෙලාවේ සතුටක් දැනෙනවා. ඒ තමයි ලංකාවේ දස දෙසින්ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අපිට කතා කරනවා. එය තමයි මේ වැඩසටහනේ ජයග්‍රහණය. ඉතින් ඔබටත් පුළුවන්. ඔබ තවමත් අපිට සම්බන්ධ වුනේ නැත්නම් කතා කරේ නැත්නම් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඔබට පුළුවන් අපේ Facebook page එක හරහා අපිට message එකක් යොමු කළා ඒ හා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ WhatsApp අංකය 076 234 84 61. ඒ කියන WhatsApp අංකයට සම්බන්ධ වෙලා ඔබගේ ගායනයන් පිළිබඳ කතා කරලා දිනයක් වෙන් කරගෙන ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න. අපේ මැදිරිය පිටලා තියෙන්නේ අතුරුගිරිය. ඉතින් අතුරුගිරියට ඔබ පැමිණෙන්න ඕනේ මේ පටගිත කිරීම සඳහා. ඒ වගේ අපිට කලින් කතා කරලා අපිත් එක්ක සම්බන්ධ වුණා තවත් ගායන ශිල්පියෙක්. ඔහු විජේසිරි අලංකාර. විජේසිරි අලංකාර ඊටම ආදරෙන් යුක්තව පිළිගන්නවා Chat and Sing අබීත වැඩසටහනට. විජේසිරිම කියන්නකො කොහින්ද ආවේ කියලා? මම ආවේ ඉතින් දකුණු පළාතේ බලපිටියේ කියන ග්‍රාමයේ ඉඳලා. සමහරු මේ අපේ ගම ගැන අහුවම ටිකක් සලකනවත් අඩුයි. ටිකක් සරපරසු කට්ටිය ජීවත් වෙන්නේ. ඒ වුණාට අපි එහෙම නැහැ. අපි ගොඩක් කලාකාරයෝ ඉන්නවා. ඉතින් මගේ සැදෑ සම්මේ ගත කරන්නේ මම ගොඩක්ම සංගීතයට ආසයි. මම පැරණි ගීත වලට තමයි කැමති. හින්දි සිංහල පැරණි ගීත වල හැකියාවක් තියෙනවා. ඉතින් මහත්මයාගේ Facebook එකේ මේ වැඩසටහන දැක්කා. දැකලා ඉතින් පොඩි රික්වෙස්ට් එකක් දීලා බැලුවා මේ අවස්ථාවක් දෙනවද කියලා. ඉතින් මහත්මයා මට අවස්ථාවක් දුන්නා. ඉතින් සන්තෝෂෙන් ඉදිරියටපත් වුණා. අපි ඔබ ඊටම ආදරෙන් පිළිගන්නවා Chat and Sing with Abita වැඩසටහන. එහෙමනම් මුල්ම ගීතය තමයි මේ හඬ අවදි කරන්නේ විජේසිරි අලංකාර. අලංකාර තෝරගත්ත මොහිදින් බෙක් මහත්මයා ගායනා කරපු ඒ විතරක් නෙවෙයි මේ ගීතේට සහාය ගායනෙන් එකතු වෙනවා GSB රාණි පෙරේරා මහත්මියත් එක්ක තමයි මොහිදින් බෙක් මහත්මයා මේ ගීතය ගායනා කරන්නේ. අද Chat and Sing with Abita තුලින් ගීත ගායනා කරන්නේ බලපිටි ඉඳන් ආපු විජේසිරි අලංකාර. වෙල්ලේ කිරි වෙල්ලේ හදු දේවි ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවි ප්‍රේමය අමා පාමේ මුව බේරේවි ලෝකේ අමා පාමුලමින් තේරේවි මැණික් ලැබුණි මාගේ පෙරපිනකින් වාගේ ඕළු නෙළුම් මානෙල් මදු සංයෝගේ වීලු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ වෙල්ලේ කිරි වෙල්ලේ ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවි. කියන්න කියන දෙයක් ඇයිද ඉන්නේ තාම බලා නොදන්න වාද සීන රොවෙදිත් මා ප්‍රේම කළා ගම්මානේ පෙන්චීනේ එලි වෙන්නේ ගම්මානේ අසරණ කෙල්ලකි මා කුල සිරිතද දෙන්නේ නැති මට දා යාද මොටද ඔබේ සිනාරැල්ල ඇති දැනගෙන රහස අපේ එකටිය කැකුළු පිපේ දැනගෙන රහස අපේ එකටිය කැකුළු පිපේ ඕළු නෙළුම් මානෙල් මද සංයෝගේ විහිළු කරයි ප්‍රේමට අප දෙන්නාගේ වෙල්ලේ කිරි වෙල්ලේ හදු දේවි ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවි ප්‍රේම මා පානේ මුව බේරේවි ලෝකේ අමා පාමුලමින් තේරේවි.
කෙල්ලෙක්ම කුල සිරිතට දෙන්නේ නැති මටද යාද මොටද ඔබේ සිනාරැල්ල ඇති දැනගෙන රහස අපේ එකටිය කැකුළු පිපේ දැනගෙන රහස අපේ එකටිය කැකුළු පිපේ ඕලු නෙළුම් මානෙල් මදු සංයෝගේ විහිළු කරයි ප්‍රේමට අප දෙන්නාගේ වැල්ලේ කිරි වැල්ලේ හාදු දේවි ජීවනයේ ප්‍රේම මැණික් පෑදේවි ප්‍රේම අමා පානේ මුව බේරේවි ලෝකේ අමා පාමුලමින් තේරේවි අද chat and sing සමග ගීත ගායනා කරන්නේ විජේසිරි අලංකාර. අලංකාරයටම ගායනා කරා. බොහොම ස්තුතියි. අද සංසානි ඇති සන්තෝෂී නිලිපුල් දේශින් උතුරා කලයි කිසියම් දාක නොම වින්දා සුපසන් ප්‍රේම සිත මාවිලයි හැඟුමන් රැන විහඟුන් සීම රැව් පිළි රැව්දි මනමත් කරයි මුළු තුන් වේලේ මගේ ආලේ ඔබ මේ පාන පරමාදරී
Chat and Sing with Abitha සමගින් මේලාවේ ගීත ගායනා කරන්නේ සජීවී පටිගත කිරීමක්. මෙය මේලාවේ ඔබ වෙනින්ම ගීත ගායනා කරන්නේ විජේසිරි අලංකාර බලපිටියේ ඉඳන් පැමිණි. ඔව්. ගගන තලයේ සුනිල්වන් මීවලා පාවියනි ඔබේ මාගේ සොරූපිනිල් වලාතරි පිනි ගගන තලයේ සුනිල්වන් මීවලා පාවියනි ඔබේ මාගේ සොරූපිනිල් වලාතරි අපි සුවදී කියයි අම්මා සොයා අපි මහගේ දිහා පලාකුඩු යයිවා සොඳුරු ගම්මානිමේ බලාලයි අපදිහා පොල් රාණි කියා දේවි අපේ ආලේ රහා ගහේ අත්තේ කොහා හැඩුවේ බලාලයි අපදිහා පොල් රාණි කියා දේවි අපේ ආලේ රහා නැගී චන්ද්‍රයා මොකෝ මේ හැංගිලා මුහුණ ඔබගේ බලා ලැජ්ජ හිතිලා ගියා සොඳුරු ගම්මානිමි තාම නැත රැවුනි මිහිරි සැමියානනි තනිය හොඳයි ඉතින් ඔබේ ගමේ හිතවතා බලපිටින් ඉඳන් ආපු විජේසිරි අලංකාර තමයි අද Chat and Sing with මෙද්රි අලංකාර කරන්නේ. තවත් මියුරු ගීතයක් තෝරගත්තා දයා හේමන්ත අබේසේකර සමග මොරිස් දහනායක මහත්මයා ගායනා කරා ලස්සන යුග ගීතයක්. මේ ගීතය රස මිහිරි කතා කියන ගීතය. මේ ගීතයේ පද රචනාව පිළිබඳ විශේෂ මතක් කළ යුතුයි. විමලදාස පෙරේරා තමයි මේ ගීතය රචනා කරේ. ගීතයේ සංගීත අධ්‍යක්ෂණය තිලක් කරුණා තිලක. අද Chat and Sing with Abitha මැදිරිඳ ගායනා කරන්නේ විජේසිරි අලංකාර. රසමිහිරි කතා සිඟිති සිනා සුදාගේ මූණේ අද නම් හොඳටම පාට වැටි පුන් සඳ වාගේ මල් කැකුළු පිපි පුබුදු වුණා
අද පෙම් යුවලක් එකතු කළා ස්තිරාලේ ජීවිත මිහිරේ මා සතු කොමලි කිසිදා නැහැ ආදර සයුරේ බාධක අමුණි ලැබුණා මට ජීවිත මිහිරේ මා සතු කොමලි කිසිදා නැහැ ආදර සයුරේ බාධක අමුණි රස මිහිරි කතා සිඟිති සිනා සුදාගේ මූණේ අද නම් හොඳටම පාට වැටි පුන් සඳ වාගේ මල් කැකුළු පිපි පුබුදු වුණා වසන්ත කාලේ අද පෙම් යුවලක් එකතු කළා ස්තිරාලේ ගොතා ගෙලවට සොඳුරිගේ පළදාලා ආදරේ රසේ පින්වා පෙන්මල් පිබිදීලා මල් මාල ගොතා ගෙලවට සොඳුරිගේ පළදාලා ආදරේ රසේ පින්වා පෙන්මල් පිබිදීලා රස මිහිරි කතා සිඟිති සිනා සුදාගේ මූණේ අද නම් හොඳටම පාට වැටි පුන් සඳ වාගේ මල් කැකුළු පිපි පුබුදු වුණා වසන්ත කාලේ අද පෙම් යුවලක් එකතු කළා ස්තිරාලේ ස්තුතියි විජේසිරි අලංකාර ඒ ගීතයට නම් උපරිම සාධාරණයක් කරා. ස්තුතියි. හොඳයි. අවසන් ගීතය අද විජේසිරි අලංකාරගේ තෝරගත්තේ විශේෂ ගීතයක්. ඒ කියන්නේ හින්දි ගීතයක්. මෙතෙක් කියලා ඔබ රසවින්දා විජේසිරිගේ සිංහල ගීතවලට පැරණි ගීත රසක් තිල්නේ කරා අද දවසේදී විජේසිරි මේ වැඩසටහනේදී. කිස්මත් කියන චිත්‍රපටය මං හරිනේ ආශා භෝස්ලි ගායනා ආශා භෝස්ලි මහත්මිය ගායනා කරපු ගීතයක් අද chat and sing with අබිත විජේසිරිගේ වැඩසටහන අවසන් කරමින් ඒ ගීතේ ගායනා කරනවා. විජේසිරි මොකද හිතෙන්නේ මේ වැඩසටහන ගැන? ගොඩක් හොඳයි. කියන්නේ මහත්මිය දැන් මට කතා කරලා ගොඩක් දවසක් නැහැනේ. මම කතා කරගෙන මගේ කටහඬ පරීක්ෂණයක් කරලා අවස්ථාව දුන්නා. විශාල මුදලක් අය කරන්නේත් නෑ. සමහර තැන්වල විශාල මුදල් අය කරනවා අපෙන්. ඇහුවම. හැබැයි සමහරු ඉන්නවා එහෙම අය කරන්නේ නැති අඩුව. මහත්මයා ගොඩක් මාඩුවෙන් අය කරන කෙනෙක්. මුදල් ගැන කතා කරන්නේත් නෑ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඇත්තට මේ ගැන. මොකද මේකේ අරමුණ අපේ වැඩසටහනේ මුදල් හම්බ කිරීම නෙවෙයි විජේසිරි. මොකද යම්කිසි දෙයක් අපේ දක්ෂයින්ට කලාකරුවන්ට අවස්ථාවක් සලසා දිය යුතුයි. මේ වගේ මැදිරියට පැමිණිලා මේ නූතන තාක්ෂණය මේක හීනයක් අපට. අපේ වයසට සැබෑ මන්දනේ මගේ හීනයක්. මගේ හැමදාම තිබුණා අපි මොනවා හරි වැඩසටහනකින් නමුත් මේ වගේ මොකක් හරි එලි දක්වන්න ඕනේ. ඒක මං හිතන්නේ කෙනෙක්ගේ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ කියන ඒක මල්පැල ගන්නවා නම් මේ මහතයල වගේ අය නිසා. විජේසිරිගේ අදහස හරිම වටිනවා. ඒකට ගරු කරනවා. මොකද ඔබට හිතෙන දේ තව කෙනෙක්ට දැනෙන්න තමයි මේ වැඩසටහන කළ යුතු වන්නේ. ඒ වටිනාකම දැනෙන්න. ඒ නිසා විවෘත ආර්දනා කරනවා ඔබත් පැමිණෙන්න. මේ මෙතුමාගේ විස්තර දැනගන්න Facebook එකේ තියෙන WhatsApp එකේ තියෙන විවෘත ආර්දනයක් කරන කිසි කරදරයක් නැහැ. නිහඬ කිසිම මැස්සෙකුගේ සද්දයක් අහන ශබ්දාගාරයක් තියෙන්නේ. කිසිම අවශ්‍යතාවයක් නැහැ. පහසුකම් ඕන විදිහට තියෙනවා. හොඳ පිළිගැනීමක් තියෙනවා. ආදරෙන් පිළිගත්තා. ආපු ගාම කෑවද බීවද කියලා අහුව කවුරු එහෙම ඒක තමයි මනුස්සකම. අපි වයසක උදවියනේ.
අවස්ථාව ලොකුම එක දෙයක් ස්තුති කරනවා මේ තව තවත් මං වගේ අයට අවස්ථාව දෙන්න. හොඳයි බොහොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ඔබත් විජේසිරිගේ විජේසිරි අලංකාර අලංකාරයෙන්ම ගීත ගායනා කරා. ඒ වගේම ඔබ රස වින්දා. ඉතින් අමතක කරන්න එපා Facebook page එකේදී මේ සින්දු අහනකොට විජේසිරිට කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ලයික් එකක් දාන්න. ඕනේ කරන්න. හොඳයි ඉතින් එහෙමනම් අපි ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි විජේසිරි අලංකාර. බොහොමත් ස්තුතියි. සහභාගී වුණාට අපි රස විඳමු. අද chat and sing with අභිත වැඩසටහනට ගායනා කරන විජේසිරි ගායනා කරන අවසන් ගීතය හින්දි ගීතයක්. අපි රස විඳිමු. हुजूर तुमको सितारों में ले चलो दिल झूम जाए से बहारों में ले चलो आओ हुजूर तुमको सितारों में ले चलो दिल झूम जाए से बहारों में ले चलो
ස්තුතියි.